ආයිබෝවන්. අද අපි කතා කරන්නේ ගං වතුර සහ නායයාම් වැනි ස්වභාවික විපත් නිසා සිදුවන මරණ පෙර කර්මය නිසා සිදුවන මරණද නැතහොත් ස්වභාවික විපත් නිසා සිදුවන හදිස්සි මරණද යන්න පිළිබඳවයි. උපන් හැම සත්වයෙකුටම තම තමන්ගේ ජීවිතයේ කෙලවර වන මරණය සිදුවන ආකාර 4කි. 1. ආයුක්ඛය මරණය. 2. කම්මක්ඛය මරණය. 3. උභයක්ඛය මරණය. 4. උපච්ඡේදක මරණය. 1. ආයුක්ෂය මරණය. ඒ සප්ත ජාතියෙන්ට નિયમિત ජීවත් වීමේ කාල පරිච්ඡේදයක් ඇත්තේය. ඇතැම් සත්ත්ව ජාතියක ආයු කාලය ඊතා කෙටිය. දින ගණනකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයු කාලය සති ගණනකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයු කාලය මාස ගණනකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයු කාලය වර්ෂ ගණනකි. નિયમિત ආයු කාලය ගෙවීමෙන් වන මරණය ආයුක්ෂය මරණ නම් වේ. 2. කම්මක්ෂය මරණය. ඇතැම් දුබල කර්මයන් උපත ඇති කිරීමට සමත් වෙතත් ඒ කර්මයන් උපන් තැනැත්තා ආයු කාලය ඇතිතෙක් ජීවත් කරවීමට සමත් නොවේ. එබඳු කර්මවලින් උත්පත්තිය ලැබුවෝ ආයු කාලය ගෙවීමට කලින් මිය යති. කර්ම බලය ඉවර වීමෙන් වන ඒ මරණය කර්මක්ෂය මරණ නම් වේ. 3. උභයක්ෂය මරණය. ආයු කාලය කර්ම ශක්තිය යන දෙකම එක විට ගෙවීමෙන් වන මරණය උභයක්ෂය මරණ නම් වේ. සත්‍යයකට ආයු කර්මදික එකවරම ගෙවී යාමක් වන්නේ කලාතුරකිනි. 4. උපච්ඡේදක මරණය. ආයුෂයත් තිබියදී කර්ම බලයන් තිබියදී අතීත භවවලදී කළ ප්‍රාණඝාතාදී කර්මයකින් හෝ වර්තමාන භවයේ කළ පාප කර්මයකින්ම හෝ රෝගාදී අන්තරායන් ඇතිකොට නැතහොත් හදිසි අනතුරකින් සිදු කරන මරණය උපච්ඡේදක මරණ නම් වේ. ගං වතුර සහ නායයම් එක මොහොතකින් සිය ගණනක් ජීවිත අහිමි වන මේ දරුණු ඛේදවාචකයන් ගැන අපට නිතර අසන්නට ලැබෙනවා. මේ මොහොතේදී බොහෝ දෙනෙක් හිතන ප්‍රශ්නයක් තමයි මේ මියගිය අයට මෙවැනි අකාල් මරණයක් සිදු වුණේ පෙර කර්මයක් නිසාවෙන්ද? නැතහොත් මේවා පරිසරයේ ස්වභාවික ක්‍රියාකාරීත්වයක් පමණක්ද? මෙම මරණ කුමන ගණයටද අයත් වන්නේ? කර්මය සහ ස්වභාවික විපත් අතර සම්බන්ධය කුමක්ද? අද අපි බලමු බුදුදහමේ එන කරුණු සහ විද්‍යාත්මක සාමාන්‍ය දැනුම උපයෝගී කරගෙන මෙම සංකීර්ණ ගැටලුවට විසඳුමක් සොයාගන්නේ කෙසේද කියා. ස්වාභාවික විපතක් යනු කුමක්ද? ගං වතුර සහ නායයාම. මේවා භෞතික විද්‍යාවේ සහ භූගෝල විද්‍යාවේ නීති අනුව සිදුවන ක්‍රියාවලීන්. ගං වතුර අධික වර්ෂාව, ගං වතුර පතුලේ රොන්මඩ තැන්පත් වීම, ජලවහන පද්ධති අවහිර වීම හෝ මිනිසුන් පහත් බිම් ගොඩ කිරීම වැනි හේතු. නායයාම ගුරුත්වාකර්ෂණ බලය, කඳුකරයේ පසෙ ලිහිල් වීම, වනාන්තර එලි කිරීම, අක්‍රමවත් ඉදි කිරීම වැනි හේතු. මරණ වර්ගීකරණය සාමාන්‍ය. මෙම මරණ අනතුරු හෝ හදිසි මරණ ලෙස වර්ගීකරණය කළ හැකි. මේවා සිදුවන්නේ පුද්ගලයාගේ පාලනයෙන් තොර වූ බාහිර සාධක නිසාය. චේතනාව සහ කර්මය. බුදුදහමේ කර්මය යනු චේතනාව. එහෙම නැත්නම් සිතා මතා කරන ක්‍රියාවයි. සියලු දුක් විපත්වලට එකම හේතුව පෙර කර්මය නොවේ. බුදුදහමට අනුව මරණයට හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. කාල මරණ, කල්පිරී සිදුවන, ආයුෂ, කර්ම ශක්තිය හෝ දෙකම අවසන් වීම. අකාල මරණ, අකල් සිදුවන, ආයුෂ හෝ කර්ම ශක්තිය තිබියදී බාහිර බලපෑමකින් සිදුවන මරණ. උදාහරණ: ආයුධ, විෂ, ගිනි, ජලය. ගං වතුර, නායයම මෙහි ජලය නිසා සිදුවන අකාල මරණයේ යටතට ගත හැකිය. 2. මහා භූත රූප විකෘති වීම. බුදුදහමට අනුව ස්වභාවික විපත් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මිනිසුන්ගේ අකුසල සිතිවිලි සහ අධාර්මික ක්‍රියා. ඒ කියන්නේ සොරකම්, වංචා, සත්ව ඝාතන නිසා පරිසරයට මුදා හැරෙන විෂ කිරණයි. මෙම අකුසල ක්‍රියා හේතුවෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහා භූතයන් විකෘති වී ස්වභාව ධර්මයේ සමතුලිතතාවය නැති වී යයි. ගං වතුර
ආපෝ ජලය සහ නායයම පඨවි පොළොව විකෘති වීමේ ප්‍රතිඵල විය හැකියි. විශාල පිරිසකට එකම වේලාවක මෙවැනි විපතක් සිදුවීම එම ප්‍රදේශයේ සිටි මිනිසුන්ගේ ප්‍රබල කර්ම විපාකයක්. විශේෂයෙන්ම සත්ව හිංසාව වැනි පොදු වී ක්‍රියාත්මක වීමක් විය හැකි බවද ඇතැම් බෞද්ධ විග්‍රහයන් පෙන්වා දෙනවා. ගංවතුර සහ නායයෑමෙන් සිදුවන මරණ කාණ්ඩ දෙකටම අයත් වන සංකීර්ණ සිදුවීමක් ලෙස සැලකිය හැකියි. ස්වාභාවික මරණය මෙය පරිසරයේ විකෘති වීමක් නිසා සිදුවන හදිස්සි අනතුරක් ලෙස වටහාගත හැකිය. වනාන්තර එලිකිරීම, අක්‍රමවත් ඉදිකිරීම වැනි මිනිසාගේ අදූරදර්ශී ක්‍රියාකාරකම් මෙහිදී ප්‍රධාන හේතු වේ. අකල් මරණය, කර්ම විපාකය. විපතටපත් වූ තැනැත්තාගේ පෙර කර්මයක් හෝ පොදු කර්මයක් එහි බලපෑමට ලක්වීමට අවස්ථාව සලසා දී ඇත. නැතිනම් එම අවස්ථාවේදී ඔහුට එයින් බේරීමට හැකිවීමට ඉඩ තිබුණි. එම නිසා මෙම මරණ ස්වභාවික විපත් ලෙස පෙනුනත් බෞද්ධ දෘෂ්ටියට අනුව එය පුද්ගලයාගේ හෝ සමූහයාගේ කර්ම ශක්තිය සහ මහා භූතයන්ගේ විකෘති වීම යන දෙකෙහිම බලපෑම යටතේ සිදුවන අකල් මරණ ලෙස සැලකීම වඩාත් නිවැරදියි. අපි කල යුත්තේ මෙවැනි විපත් සිදු වූ විට කර්මයට බාර දී නිහඬ වීම නොව අවවාද ලැබීමයි. ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමට, ධාර්මිකව ජීවත් වීමට සහ අනුතුරු වලින් ආරක්ෂා වීමට සිහියෙන් කටයුතු කිරීමට මෙම සිදුවීම් අපට උගන්වන පාඩම් වේ. මිනිසා විසින් පරිසරයට කරන බලපෑම් අවම කිරීමෙන්, අධාර්මික ක්‍රියාවන්ගෙන් වැළකීමෙන් අපට ඉදිරි විපත් අවම කරගත හැකි බව බුදුදහම පෙන්වා දෙනවා. නායයෑමේ අවධානම වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මිනිස් ක්‍රියාකාරකම් වන කඳු ආශ්‍රිත ගල්කොරි, වනාන්තර විනාශය, අක්‍රමවත් ඉදිකිරීම. මේව නිසා කඳුකරේ පස ලිහිල් වී ඇති අතර අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි කාලයේදීද නායයෑම අවදානම ඉහළ මට්ටමක පවතින බව භූවිද්‍යාඥයින් අනතුරු අඟවනවා. අනෙකුත් අවදානම් ගංවතුර සහ නායයෑම් වලට අමතරව නියඟ, දැඩි සුලිසුලං සහ වෙරළබඩ කාදනය වැනි ස්වාභාවික විපත්වල බලපෑමද ඉදිරියේදී ශ්‍රී ලංකාවට වැඩිවනු ඇතැයි පුරෝකථනය කෙරෙයි. කර්ම විපාක සහ හේතුඵල ධර්මය. බෞද්ධ දර්ශනයට අනුව ඉදිරියේදී විපත් ඇතිවේද නැද්ද යන්න තීරණය වන්නේ වර්තමාන කර්මයන් සහ හේතුඵල ධම මතයි. මහා භූත රූප විකෘති වීම. අපගේ වීඩියෝවේ කලින් සඳහන් කළ පරිදි මිනිසාගේ අධාර්මික ක්‍රියාවන්, සත්ව හිංසාව, පරිසර විනාශය, සොරකම, වංචාව තවදුරටත් ඉහළ යන්නේ නම් එයින් පරිසරයට මුදාහැරෙන විෂකිරණ නිසා පඨවි, පොළව සහ ආපු, ජලය වැනි මහා භූතයන් තව තවත් විකෘති වීමට ඉඩ ඇත. මෙම විකෘති වීම තවදුරටත් දරුණු වූහොත් ගංවතුර සහ නායයෑම් වැනි විපත්වල තීව්‍රතාවය සහ සංඛ්‍යාතය frequency and intensity ඉහළ යා හැකියි. මිනිසාගේ වගකීම. අනාගතයේ විපත් අවම කරගත හැකි එකම මාර්ගය වන්නේ පරිසරය ආරක්ෂා කිරීම, වන විනාශය නැවැත්වීම, නිවැරදි ඉදිකිරීම් සිදු කිරීම සහ ධර්මයට අනුව ජීවත් වීම, සදාචාරය ආරක්ෂා කිරීමයි. මිනිසා යහපත් ජීවන රටාවක් අනුගමනය කරන්නේ නම් කර්ම බලය මෙන්ම පාරිසරික සමතුලිතතාවයද යථා තත්ත්වයට පත්වී අනාගතයේ විපත් අවදානම අඩුවීමට ඉඩ තිබේ. විද්‍යාවට අනුව ගෝලීය දේශගුණික විපර්යාසයන් නිසා ඉදිරි කාලයේදී ගංවතුර සහ නායයෑම් වැනි අවදානම් වැඩි විය හැකියි. නමුත් බුදුදහමට අනුව මේවා පරිසරයේ විකෘති වීමේ ප්‍රතිඵල වන අතර අප ධාර්මිකව කටයුතු කරමින් පරිසරය ආරක්ෂා කරන්නේ නම් අපේ අනාගතයේ යහපත් කර ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ අනුව මේ අනතුරු වැගවීම අපගේ ජීවිත රටාව වෙනස් කර ගැනීමට ලැබෙන අවවාදයක් ලෙස පිළිගැනීම වැදගත්. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.